හරි 2024 පේපරේ දෙවෙනි MCQ එක බලමු. අපෙන් අහලා තියෙනවා අවබෝධ මූලධර්මයේ සහ හුංගේ නීතිය යන දෙකම උල්ලංඝනය වන කාක්ෂ සටහන නෙවෙයි. අවබෝධ මූලධර්මයේ සහ හුංගේ නීතිය යන දෙකම උල්ලංඝනය වන කාක්ෂ සටහන නෙවෙයි. අපිට කාක්ෂික සටහන් පහක් දාලා තියෙනවා. ඒ උත්තර පහ මම මෙතනට මේ බෝඩ් එකට ගත්තා. අපි අවසානයේ බලමු මේ අවබෝධ මූලධර්මයේ සහ හුංගේ නීතිය යන දෙකම උල්ලංඝනය වෙන්නේ මොකද්ද කියලා. හරි ඊට කලින් අපි දැනගන්න ඕනේ අවබෝධ මූලධර්මයේ සහ හුංගේ නීතිය කියන්නේ මොකද්ද කියලා. මුස්සලම අවබෝධ මූලධර්මය කියන එක පැහැදිලි කරලා පෙන්නන්න. අවබෝධ මූලධර්මය. හරි අවබෝධ මූලධර්මය කියන්නේ මොකක්ද? හරි. හිතන්නකෝ දැන් මූලධර්ම පරමාණුවක් ගන්නකො. මේ මූලධර්ම පරමාණුවක් ගත්තොත් ඒ මූලධර්ම පරමාණුවක මැදේ තියෙන න්‍යෂ්ටියක්. මූලධර්ම පරමාණුවේ මැදේ න්‍යෂ්ටියක් තියෙනවා. රදර්ෆර්ඩ් බෝර් ආකෘතිය ඉදිරිපත් කරාම එයා කිව්වා මූලධර්ම පරමාණුවක මැදේ න්‍යෂ්ටියක් තියෙනවා. පරමාණුවක් සමන්වය දෙන උපපරමාණු කාශ තුනකින් කියලා කිව්වා. ඒ උපපරමාණු තමයි ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන. ඒතර පරමාණුවේ මැදේ තියෙන න්‍යෂ්ටිය තුල තියෙනවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඒ න්‍යෂ්ටියට පිටින් දෙන ශක්ති මට්ටම වල තමයි ඉලෙක්ට්‍රෝන චලනය බිමින් පවතින්නේ කියලා කිව්වා. එතකොට න්‍යෂ්ටියට පිටින් විවිධ දුරවලින් ශක්ති මට්ටම් තියෙනවා. න්‍යෂ්ටියට ගොඩක් ආසන්නතම ශක්ති මට්ටම තමයි පළමු ශක්ති මට්ටම. ඊට පස්සේ තියෙන ශක්ති මට්ටම දෙවෙනි ශක්ති මට්ටම. ඊට පස්සේ තුන්වෙනි ශක්ති මට්ටම ආදී වශයෙන් ඈතට යන්න ශක්ති මට්ටම් සංඛ්‍යාව වෙන වෙනම වැඩි වෙනවා කියලා කිව්වා. මේ තියෙන පළමු ප්‍රධාන ශක්ති මට්ටම n සමාන 1, මේ තියෙන n සමාන 2, මේ තියෙන n සමාන 3 ආදී වශයෙන් ඈතට යන්න ශක්ති මට්ටම n සමාන 4, 5 ආදී වශයෙන් තියෙනවා. හරි. එතන ප්‍රධාන ශක්ති මට්ටමක් ගත්තොත් ප්‍රධාන ශක්ති මට්ටම නැවත උපශක්ති මට්ටම් වලට බෙදෙනවා. හරි. උපශක්ති මට්ටම් නැවත කාක්ෂික වලට බෙදෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම n සමාන 1 කියන ප්‍රධාන ශක්ති මට්ටම තුල එක s කියන උපශක්ති මට්ටමක් තියෙනවා. එක s කියන උපශක්ති මට්ටම විතරයි තියෙන්නේ. n සමාන 2 කියන ප්‍රධාන ශක්ති මට්ටම තුල උපශක්ති මට්ටම් වර්ග දෙකක් තියෙනවා. s උපශක්ති මට්ටම සහ p කියන උපශක්ති මට්ටම. n සමාන 3 තුල උපශක්ති මට්ටම් වර්ග තුනක් තියෙනවා. s උපශක්ති මට්ටම, p උපශක්ති මට්ටම, d උපශක්ති මට්ටම කියලා උපශක්ති මට්ටම් වර්ග තුනක් තියෙනවා. n සමාන 4 ඉඳලා ඈතට යන්න හරි ඕනම ශක්ති මට්ටමක n සමාන 5, 6 ආදී වශයෙන් උපශක්ති මට්ටම් වර්ග 4ක් තියෙනවා. s උපශක්ති මට්ටම, p උපශක්ති මට්ටම, d උපශක්ති මට්ටම සහ f උපශක්ති මට්ටම කියන උපශක්ති මට්ටම් වර්ග 4ක් තියෙනවා. එතන s උපශක්ති මට්ටම් ගත්ත කියන්නේ උපශක්ති මට්ටම් ගත්තොත් ඒ උපශක්ති මට්ටම් තුල කාක්ෂික කියලා අවකාශ තියෙනවා. ඒ කාක්ෂික කියලා කියන්නේ මූලධර්ම පරමාණුක ඇත්තටම ඉලෙක්ට්‍රෝන ඉන්න තැන්. අපි කියනවා කාක්ෂික කියන අර්ධයක් කියමට ගියොත් එහෙම පරමාණු වල ඉලෙක්ට්‍රෝන පවතින ත්‍රිමාන අවකාශය තමයි ඔය කාක්ෂික කියලා ඇත්තටම හඳුන්වන්නේ. එක එක උපශක්ති මට්ටම් වර්ග අනුව තියෙන කාක්ෂික සංඛ්‍යාව වෙනස්. S උපශක්ති මට්ටමක් තුළ තියෙන එක කාක්ෂිකයක් විතරයි. කාක්ෂිකයක් සාමාන්‍යයෙන් අපි කොටු සලකුණකින් සංකේතවත් කරනවා. මේවට නිශ්චිතම හැඩ තියෙනවා. S කාක්ෂික අපි කියනවා ගෝලාකාරයි, P කාක්ෂික ඩම්බෙලාකාරයි, D සහ F කාක්ෂික වල සංකේත හැඩ දෙනවා. අපි ඒවා විශේෂ නිර්දේශ වල කතා කරන්නේත් නැහැ. S සහ P කාක්ෂික හැඩ විතරයි අපි කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් කාක්ෂිකයක් අඳිනකොට සංකේතාත්මකව ඒක කාක්ෂිකය දක්වන්න කොටු සලකුණක් දානවා. එක කොටු සලකුණක් කියන්නේ එක කාක්ෂිකයක්. එතකොට S කාක්ෂික S උපශක්ති මට්ටම තුළ එක S කාක්ෂිකයයි තියෙන්නේ. P උපශක්ති මට්ටමක් තුළ මේ වගේ කාක්ෂික 3ක් අන්තර්ගත වෙනවා. D උපශක්ති මට්ටමක් තුළ කාක්ෂික 5ක් මේ විදිහට අන්තර්ගත වෙනවා. F උපශක්ති මට්ටම මේ වගේ කාක්ෂික 7ක් අන්තර්ගත වෙනවා. 5යි 6යි 7යි. හරි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7. මේ වගේ කාක්ෂික 7ක් අන්තර්ගත වෙනවා. මේ වගේ එක් උපශක්ති මට්ටම් තුළ මේ වගේ කාක්ෂික අන්තර්ගත වෙනවා. හරි. කාක්ෂිකයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන පවතින ත්‍රිමාන අවකාශය කියලා අපි කියවනේ. එතන කාක්ෂිකයක් තුල ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකකට ඉන්න පුළුවන්. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙක මෙන්න මෙහෙම ඉන්න පුළුවන්. හරි. ඒ වගේම එක කාක්ෂිකයක් තුල එක ඉලෙක්ට්‍රෝනයකට ඉන්නත් පුළුවන්. එක ඉලෙක්ට්‍රෝනයකට ඉන්නත් පුළුවන්. හරි. එක ඉලෙක්ට්‍රෝනයකට ඉන්නත් පුළුවන්. ඒතර එක ඉලෙක්ට්‍රෝනයක් හිටියොත් අපි කියන මේකට වියොග්ම ඉලෙක්ට්‍රෝනයක්. එන්නේ කාක්ෂිකය තුල වියොග්ම ඉලෙක්ට්‍රෝනයක් තියෙන අවස්ථාවක් කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. හරි. ඕම තමයි තියෙන්නේ. හරි. අවපෝව ප්‍රකාශ කරේ මොකද්ද? අවපහ කිව්වා දැන් අවපහ මූලධර්මයට අනුව තමයි අපි සාමාන්‍යයෙන් පරමාණුක ඉලෙක්ට්‍රෝන වල පිහිටි නැත්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක ලියන්නේ ඔය අවපහ මූලධර්මයට එකඟව තමයි. හරි. අවපහ ප්‍රකාශ කරපු ආකාරයට කිව්වා පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ අඩුම ශක්තිය යුතු උපශක්ති මට්ටම් වල කාක්ෂික වලට ඊට පස්සේ එන්න ශක්තිය වැඩි වෙන අතරට තමයි පරමාණුවක උපශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. ඒතර අඩුම ශක්තිය යුතු උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීලා ඊට පස්සේ ශක්තිය ආරෝහණය වන අනුපිළිවෙලට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කියලා කිව්වා. හරි. ඒතර අවබෝධ ප්‍රකාශ කරපු ආකාරයට අපි කිව්වා අපි දන්නවා බෝ ආකෘතියට අනුව න්‍යෂ්ටියෙන් ඈතට යන්න ශක්ති මට්ටම් වල ශක්ති මට්ටම් න්‍යෂ්ටියෙන් ඉඳලා ඈතට යන්න ශක්ති මට්ටම් වල ශක්ති අගය වැඩි වෙනවා ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවා කියලා අපි දන්නවා. බෝ ආකෘතියට අනුව කිව්වේ. ඒතර n සමාන 1ට සාපේක්ෂව n සමාන 2 n සමාන 1 ඒ කියන්නේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමට සාපේක්ෂව දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටම න්‍යෂ්ටියෙන් ටිකක් දුර වෙන තියෙන්නේ. ඒතර න්‍යෂ්ටියෙන් ඉඳලා ඈතට යන්න මේ ශක්ති මට්ටම් වල ශක්ති අගය එන්න මොකක් කරනවද වැඩි වෙනවා.
ශක්ති මට්ටම් අතර පරතරය එන්නේ අඩු වෙනවා. ඒ කියන්නේ ශක්ති මට්ටම් එන්නේ හැකිලෙනවා. හරි. එතකොට පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමට වඩා දෙවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ශක්තිය වැඩි, දෙකට වඩා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ශක්තිය වැඩි. ඔය ආදී වශයෙන් න්‍යෂ්ටියෙන් ඈතට යන්න ශක්ති මට්ටම් වල ශක්තියගේ වැඩිවීම සිද්ධ වෙනවා. එහෙම වුණොත් ඉලෙක්ට්‍රෝන පිරෙන්න ඕනේ පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමට පිරෙනවා, ඊළඟට දෙකට පිරලා තුනට පිරලා හතරට. ඔහොම තමයි අණුපිරිවෙලේ පිරෙන්න ඕනේ. හැබැයි අවබෝධ ප්‍රකාශ කරපු විදිහට ඒකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අවබෝධ මූලධර්ම අණුව මූලධර්ම පරමාණුක කාක්ෂ වල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ මෙන්න මේ විදිහට. හරි. ඉස්සලාම 1s ට පිරෙනවා. 1s පළවෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ S උප ශක්ති මට්ටමට. ඊළඟට 2s ට පිරෙනවා. ඊට පස්සේ 2p ඊළඟට 3s ඊළඟට 3p ඊළඟට 3d පිරෙන්න කලින් 4s ට පිරෙනවා. 3d පිරෙන්න කලින් 4s ට පිරෙනවා. එතන 4s ඊට පස්සේ තමයි 3d ට පිරෙන්නේ. හරි. දැන් තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමට වඩා හතරවෙනි ප්‍රධාන ශක්ති මට්ටම ඈතින්නේ තියෙන්නේ. ඒතර ඔයාලට හිතන ඇති තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමට වඩා හතරවෙනි ශක්ති මට්ටමේ ශක්තිය වැඩි. කොහොමද 4ට 3ට පිරෙන්න කලින් 3d ට පිරෙන්න කලින් 4s ට පිරෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේකයි හේතුව. දැන් අපි ගොන් න්‍යෂ්ටියේ ඉඳලා ඈතට යන්න මොකක් වෙනවද ශක්ති මට්ටම් එන්න ලං වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ශක්ති මට්ටම් අතර පරතරය එන්න අඩු වෙනවා. ශක්ති මට්ටම් එකිනෙකට හැකිලීම සිද්ධ වෙනවා. ඒ හැකිලීම සිද්ධ වෙනකොට මෙතන මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඇත්තටම මෙතන 4s ශක්ති මට්ටමට වඩා 3d ශක්ති මට්ටමේ ශක්තිය වැඩි. කියන්නේ 3d වල 4s වල ශක්තිය අඩුයි. ඒකට හේතුව තමයි මෙන්න මේක. ඒකට හේතුව තමයි 4s ශක්ති මට්ටම ගත්තොත් තියෙන්නේ ඇතුලෙන් 3d ට වඩා. මේ දින 3d ශක්ති මට්ටම මේ දින 4s උපශක්ති මට්ටම. 3d උපශක්ති මට්ටම 4s උපශක්ති මට්ටම. කියන්නේ 3d උපශක්ති මට්ටමට වඩා ඇතුලෙන් තමයි 4s උපශක්ති මට්ටම තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? 4s උපශක්ති මට්ටම න්‍යෂ්ටියට ගොඩක් ළඟයිනේ. එතකොට න්‍යෂ්ටියට ගොඩක් ආසන්න වෙනකොට ශක්තිය අඩු වෙනවා. න්‍යෂ්ටියෙන් ගොඩක් දුර වෙනකොට ශක්තිය වැඩි වෙනවා. එහෙනම් 4s උපශක්ති මට්ටමට වඩා 3d උපශක්ති මට්ටමේ ශක්තිය වැඩි. එහෙනම් මුලින්ම පිරෙන කොහොමද මෙන්න මෙහෙම තමයි වෙන්නේ. එහෙනම් 4s ට පිරලා තමයි 3d ට පිරෙන්නේ. තව ඉතින් ඔහොම ඉස්සරහට යන්න එහෙම වෙනස්කම් සිද්ධ වෙනවා. හරි. එතකොට මෙන්න මෙහෙම තමයි සාමාන්‍යයෙන් පරමාණුක කාක්ෂක වලට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ශක්තිය අඩු එකේ ඉඳන් වැඩි එකට ආරෝහණය වෙන පිළිවෙලට තමයි අවබෝධ ප්‍රකාශක ප්‍රකාරයට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. හරි. හුන්ගේ නියමය කියන්නේ මොකද්ද? හුන්ගේ නීතිය කියන්නේ මොකද්ද කියලා බලමු. හරි. හුන්ගේ නියමයෙන් කියන්නේ මේ වගේ දෙයක්. හරි. හුන්ගේ නියමයෙන් කියන්නේ මේ වගේ දෙයක්. හුන් ප්‍රකාශ කරා මෙන්න මෙහෙම. හුන්ගේ නීතිය කියලාත් කියනවා, හුන්ගේ නියමය කියලාත් කියනවා. හුන්ගේ නියමය කියලා ලියමු. හුන්ගේ නියමය නැත්නම් හුන්ගේ නීතියට අනුව හුන් ප්‍රකාශ කරේ මෙන්න මෙහෙම. උපශක්ති මට්ටමක තියෙන කාක්ෂක වලට ඉලෙක්ට්‍රෝන ඇතුළන ආකාරය තමයි ආ විස්තර කරේ. මේක සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් සමානයි කියලා කොට වෙනස්. හරි. ඔන්න බලා ගන්නකො. හුන්ගේ නියමයෙන් කිව්වේ හුන් කිව්වේ උපශක්ති මට්ටමක තියෙන කාක්ෂක වලට ඉලෙක්ට්‍රෝන ඇතුළන ආකාරය තමයි ආ පැහැදිලි කරේ. එයා කිව්වා මෙහෙම දෙයක්. හරි. උපශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ උපශක්ති මට්ටමක තියෙන කාක්ෂකයකට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ උපරිම ස්ථායි වන ආකාරයට. ඒ ඉලෙක්ට්‍රෝන උපරිම ස්ථායි වන ආකාරයට තමයි ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. හරි. එතකොට එයා කිව්වා එහෙම උපරිම ස්ථායිතර ළඟා වෙන නම් ඒ උපශක්ති මට්ටම් කාක්ෂක වලට වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වෙන ආකාරයට ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්න ඕන කියලා. ඒ උපශක්ති මට්ටමක තියෙන කාක්ෂක වල ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වෙන විදිහට. එහෙම පිරුණොත් තමයි ඒ කාක්ෂක වල ඉලෙක්ට්‍රෝන පිරීම ඉතාමත් ස්ථායි වෙන්නේ. ඉලෙක්ට්‍රෝන ස්ථායි විදිහටම ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ඒ විදිහට තමයි. වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වෙන විදිහට. හුන්ගේ නියමය මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. p උපශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන 4ක් පිරෙන අවස්ථා දෙකක් මම ගන්නම්කෝ. ඉලෙක්ට්‍රෝන 4ක්. හරි. ඉලෙක්ට්‍රෝන 4ක් පිරෙන අවස්ථා දෙකක් ගන්නවා p උපශක්ති මට්ටමකට. p උපශක්ති මට්ටමක් අපි දන්නවා කාක්ෂක 3කින් සමන්විත වෙනවා. මෙන්න එක p උපශක්ති මට්ටමක්. ඒ වගේම තව p උපශක්ති මට්ටමක් මෙහෙම දෙනවා කියලා හිතන්නකෝ. මේ උපශක්ති මට්ටම් වර්ග උපශක්ති මට්ටම් p උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. එතන මේ p උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 4 පිරෙනකොට මෙන්න මෙහෙම පිරෙන්න බැරිද? එතන එකක් තමයි ඉස්සලාම දෙකක් වෙනවා ඊළඟටත් දෙකක් පිරෙනවා. ඔන්නම දෙක පිරෙනවා. හරි. ඊළඟ තව ආකාරයක් තමයි මේ p උපශක්ති මට්ටම මුලින්ම ඉලෙක්ට්‍රෝනේ තනිව පිරීලා ඊට පස්සේ ආයි මුලින් ඉඳලා යුගල් වෙනවා. ඉස්සලාම එක බැගින් තනිව පිරෙනවා. ඊට පස්සේ ආයි මුලට ඇවිල්ලා ආයි යුගල් බවට පත් වෙනවා. හරි. දාන්න දැන් මේ අවස්ථා දෙක සැලකුවොත් එහෙම මේ අවස්ථා දෙක අතර ප්‍රධාන වෙනස තමයි මේකේ ඉස්සලාම දෙකක් පිරෙනවා ඊළඟට දෙකක් පිරෙනවා. දැන් මේකේ ගත්තොත් එහෙම තනි පිරලා තමයි යුගල් වීම සිද්ධ වෙන්නේ. හරි. එතන මේ අවස්ථා දෙකෙන් වියුග්ම ඉලෙක්ට්‍රෝන උපරිම වෙන විදිහට පිරලා තියෙන මොන අවස්ථාවද? දෙවෙනි අවස්ථාවනේ. මේ අවස්ථාවේ එක වියුග්ම ඉලෙක්ට්‍රෝනයක්වත් නැහැ නේ. එකක්වත් නැහැ නේ. එතන මෙතන ගත්තොත් වියුග්ම ඉලෙක්ට්‍රෝන උපරිම වෙන විදිහට පිරලා තියෙනවා. එතන වියුග්ම ඉලෙක්ට්‍රෝන උපරිම වෙන විදිහට පිරෙන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේක. වෙන අවස්ථාවනේ. වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වෙනවා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන පිරීම මාර්ග ස්ථායි. මේ ඉලෙක්ට්‍රෝන
පිරෙන විදිය උපරිම ස්ථායි වෙනවා. හුන් ප්‍රකාශ කළේ ඒක තමයි. ඒ කියන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම විදියට පිරුණොත් තමයි ඒ කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන පිරීම ඉතාමත් ස්ථායි වෙන්නේ. එහෙනම් මේකට සාපේක්ෂව මෙන්න මේක තමයි ගොඩක් ස්ථායි මේක ස්ථායිත්ව නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට තමයි ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ. එහෙනම් හරිනේ. අවබෝධ මූල ධර්මයක් ඉගෙන ගත්තා. හුන්ගේ නීතියත් ඉගෙන ගත්තා. හරි. මේ දෙක උල්ලංඝනය වෙන කාක්ෂික වල ඉලෙක්ට්‍රෝන පිරීම මොකක්ද කියලා අපෙන් අහනවා. හරි. මේ දින උත්තර පහනේ. හරි. මම මෙතන හුන්ගේ නියමයට අනුව එක ලියා ගන්න අවබෝධ මූල ධර්ම මෙතන. මෙහෙම ලියන්න. අවබෝධ මූල ධර්මය මෙතන ලියන්න මෙතන හුන්ඩ. හරි. එතන අවබෝධ මූල ධර්මයේ සහ හුන්ගේ නීතියට එකග නම් මම හරි ලකුණක් දාන්න. එකග නැත්නම් වැරදි ලකුණක් දාන්න. බලමු තර්ක කරන්න. හරි. එතකොට මෙතන තියෙනවා S උපශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිළලා තමයි P උපශක්ති මට්ටමට පිළලා තියෙන්නේ. හරි. S උපශක්ති මට්ටමේ ශක්තියට වඩා P උපශක්ති මට්ටමේ ශක්තිය වැඩිනේ. කියන්නේ ශක්තිය අඩු එකකට මුලින් පිරෙනවා ඊට පස්සේ තමයි ශක්තිය වැඩි එකකට පිළලා තියෙන්නේ. එහෙනම් හරිනේ. මෙතන අවබෝධ මූල ධර්මයට අනුව ඔයාලට එකඟ වෙන්න පුළුවන්. S උපශක්ති මට්ටමට වඩා P උපශක්ති මට්ටමේ ශක්තිය වැඩි. S වලට වඩා P වල උපශක්ති මට්ටමේ ශක්තිය වැඩි. ඒ නිසා S ට පිරෙලා තමයි P ට පිරෙන්නේ. S ට පිරෙලා තමයි දෙක S ට පිරෙලා තමයි දෙක P ට පිරෙන්නේ. එහෙනම් හරිනේ. මේක අවබෝධ මූල ධර්මයට අනුව එකඟයි. හුන්ගේ නීතියට අනුව එකඟ නැහැ. ඒකට හේතුව S උපශක්ති මට්ටම හරි කියන්නේ P උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් පිරවන්න තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන 3 හරි නම් පිරෙන්නේ එක බැගින් එක. ඒතර තමයි වියුග්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වෙන්නේ. මෙතන ඉස්සලාම දෙක පිරලා මෙතන එකක්. මේකට වඩා හොඳම වියුග්ම ඉලෙක්ට්‍රෝන එන්නේ මේ ඉලෙක්ට්‍රෝනේ අරකට හිතන්නකෝ මේ ඉලෙක්ට්‍රෝන 3 මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි පිරෙන අන්න එක නේද ස්ථායිම විදිය. එහෙනම් හුන්ගේ නීතියට අනුව එකඟ නැහැ. එහෙනම් හුන්ගේ නීතිය උල්ලංඝනය වෙලා අවබෝධ මූල ධර්මය පිළිපැදලා තියෙනවා. හරි. දෙවෙනි අවස්ථාව ගත්තොත් S ට පිරලා P ට පිරලාද නැහැ. S ට පිරලා සම්පූර්ණයෙන් S ට පිරලා නෙවෙයි P ට පිරලා තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා. මොකද S ට සම්පූර්ණයෙන් පිරලා නම් S වල ඉලෙක්ට්‍රෝන දෙකක් එන්නේ බෑ. එහෙනම් අවබෝධ මූල ධර්මයේ එකඟ නැහැ. හුන්ගේ නීතියට අනුවත් එකඟද? හුන්ගේ නීතියට අනුව එකඟ වුණා නම් ඉස්සලා මේකට දෙකක් පිරෙන්න එක හරි. එක පිරලත් නැහැ. මෙතන එකඟ වුණා නම් මෙතන එක බැගින් එක එක එන්න බෑ තුන. හරි. එහෙනම් හුන්ගේ නීතියත් උල්ලංඝනය වෙලා නේද? එහෙනම් දෙකම උල්ලංඝනය වෙලා මෙතෙන්දී. එහෙනම් උත්තරේ එන්නේ ඕක තමයි. ඒකට බලමු අපි. S ට පිරලා ඊට පස්සේ P ට එක බැගින් පිරලා දෙන්න. මේක නේද හරිම විදිය. මේක නේද හරිම විදිය. ඒ කියන්නේ S සම්පූර්ණයෙන් පිරලා මෙතන ඉලෙක්ට්‍රෝන 2යි 3යි 5ක් පිරෙන අවස්ථාවක් ගන්න තියෙන. ඉස්සලාම දෙකක් මේකට පිරෙනවා. ඊට පස්සේ 3 එක බැගින් පිරෙනවා. ඔන්න ඔය තමයි හරිම විදිය. එහෙනම් මේක ගත්තොත් එහෙම අවබෝධ මූල ධර්මයක් පිළිපැදලා තියෙනවා. හුන්ගේ නීතියට අනුවත් එකයි. එහෙනම් දෙකම පිළිපදිනවා. හතරවෙනි උත්තරේ ගත්තොත් අවබෝධ මූල ධර්මයක් පිළිපදිනවා. ඒක හරිනේ. මේකට පිරලා මේකට පිරලා තියෙන්නේ. හැබැයි ඔව් හරි දෙකම හරි. ඒතර මෙතන ගත්තොත් එහෙම මෙතන ඉස්ලාම එක බැගින් පිරලා ඊට පස්සේ තමයි තනිව ආයෙ යුගලලා තියෙන්නේ. එහෙනම් මේකත් දෙකම පිළිපදිනවා. දෙකම පිළිපදින දෙකක් තියෙනවා. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙනම් පස්වෙනි උත්තරේ ගත්තොත් S ට පිරලා නෙමෙයි P ට පිරලා තියෙන්නේ. S පිරුණා නම් සම්පූර්ණයෙන් දෙකක් එන්න ඕනේ. එහෙනම් ඔක්කොම මුල ධර්මයට එකඟ නැහැ. හැබැයි හුන්ගේ නියමයට අනුවට එකඟද? ඔව් එකඟයි. ඒක P උපශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4ක් පිරෙනකොට එක බැගින් පිරලා තමයි පසු යුගලලා දෙන්නේ. එහෙනම් මේක පිළිපදිනවා. එහෙනම් හුන්ගේ නියමයේ සහ අවබෝධ මූල ධර්මයන් දෙකම උල්ලංඝනය කරන්නේ මොකද්ද? දෙවෙනි උත්තරේ. මේක තමයි උල්ලංඝනය කරන්නේ. මේ දෙක අවස්ථාව. දෙකම උල්ලංඝනය කරන අවස්ථාව ගැන උත්තරේ දෙක. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙක.